ඔයාලා මඩොල්සිම ලෝකාන්තයට ගිහින් තියෙනවා නම් ඔයාලට මේ පාර හොඳට හුරු පුරුදු ඇති. මේ තියෙන්නේ මීගහ කිව්ල පිටමාරුව කියන පාර. ඔයාලට නිතර ගිය කට්ටියට නම් මේ පාලම එහෙමත් හොඳට හුරු පුරුදු ඇති. මේ පහලින් ගලාගෙන යන්නේ ලොග්ගල්ලා ඔය. ඒ වගේම අපිට මේ පාලම උඩිනුත් වතුර ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ පාලම උඩින් වතුර ගියා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු වතුර පාරක් මෙතන යන්නේ නැද්ද කියලා. ඉතින් මේ කියන්නේ පරණ පාලම. මේ පරණ පාලමෙත් පොඩි කොන්ක්‍රීට් කෑල්ලක් එහෙම තිබ්බ කියලා කියනවා. ඉතින් ඒකත් ගහගෙන ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ පැත්තේ මේ පරණ පාලම ඊට පස්සේ අලුත් පාලම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ දවස් 7කට පස්සේ. මේ කුණාටුවෙන් දවස් 7කට පස්සේ තමයි අපි යන්නේ. ඉතින් පාර මුලදී නම් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි ඔන්නෝම උඩට යද්දී අපිට බලා ගන්න පුළුවන් වුණා කඳුනාය ගිහිල්ලා මේකට වැටලා තියෙනවා, පාරට වැටලා තියෙනවා. ඉතින් මේවා ගොඩක් ඒවා ක්ලියර් කරලා තියෙන්නේ. හැබැයි තාමත් ලොකු වාහන ගමන් කරන්න බෑ. ත්‍රී වීල් සහ බයික් වගේ වාහන තමයි යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේනවා වගේ මිනිස්සු තාමත් ෆයින් තමයි යන්නේ. මොකද මේ පාරේ වැඩ කරපු බස් එක උනත් මේ වෙනකොට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් විදුලි පද්ධතියට සෑහෙන ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඉතින් ලයිට් කණු සම්පූර්ණයෙන්ම දෙකට තුනට කැඩිලා තමයි වැටලා තියෙන්නේ. මෙතන ලයිට් කණු අපි ගණන් කරා ලයිට් කණු 6ක් විතර එක දිගටම පාරට වැටලා තිබුණා. ඒ වගේම කම්බි ඔක්කොම ඩැමේජ් වෙලා මේවා තාම හදලා තිබුණේ නැහැ අපි යනකොට. හැබැයි ඉක්මනින්ම මේ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිද්ධ වෙන බව අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් විදුලි පද්ධතියත් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරයි. ඉතින් ඔයාලගේ නේද කවුරු හරි මේ පැතිවල ඉන්නවා නම් ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න විදිහක් නැත්තම් මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි ඔයාලට ඒ පැත්තේ දැන් තියෙන තත්ත්වය තේරුම් ගන්න. ඉතින් සෙල් ටවර්ස් එහෙමත් කිසිම එකක් වැඩ කරේ නැහැ අපි යන දවස්වලත්. හැබැයි දැන් නම් පිටමාරුව කියන ගමට එහෙම සිග්නල් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ටවර්ස් දැන් ඔපරේට් වෙනවා. ඒ වගේම විදුලියත් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරියටම දන්නේ නැහැ මේ ප්‍රදේශයේ තාම කොහොමද කියලා. මොකද මම මේ ගිහිල්ලා ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක ආපහු මේ වොයිස් කරන්න ඔයාලට මේකේ විස්තර ඇතුළත් කරන්න ඕන හින්දා. හරි. ඉතින් මේ තියෙන්නේ මේ පාරේ මේ වෙනකොට තත්ත්වය. ඉතින් ලයිට් කණු එහෙමත් ගොඩක් වැටලා තියෙනවා. පාරෙන් එළියට වැටලා තියෙනවා. පාරත් පොඩ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් ඉක්මනින්ම මේවා පිළිසකර කිරීමේ කටයුතු සිද්ධ වෙන ගමන් තියෙන්නේ. ගස් කපලා දාලා අයින් කරලා තියෙනවා පාරේ තිබුණ ඒවා. ඒ වගේම මේ පාරේ වලවල් එහෙමත් සමහර තැන්වල හැදිලා තියෙනවා. ඉස්සරහට මම ඔයාලට පෙන්නන්නම්. ලොකු නායකීය තැනක් තියෙනවා. ඉතින් එතන දැක්කම නම් අපිට මේ විනාශයේ තරම හිතා ගන්න පුළුවන්. සෑහෙන ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා මේ ගමට. ඉතින් මේ ගමට ආධාර ලැබෙමින් පවතිනවා. මුල් කාලේ ඉඳන් හම්බෙන්නේ නැහැ කියලා දෙනවා. ඉතින් පස්සේ කොහොම හරි මේ පාර එහෙම හදවට පස්සේ ගොඩක් ආධාර එහෙමත් හම්බ වෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට ජීවිත බේර ගන්න බෑ. කොහොම හරි මේකේ වෙච්ච හානිය අවම කරගෙන අපිට ආපහු නැවත ගොඩනැගිලි වගේ දේවල් හදා ගන්න පුළුවන්. හැබැයි මිනිස් ජීවිත නම් ආපහු අපිට ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට මේ පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් මේ කුඹුරායක්. මේ කුඹුරාවේ සම්පූර්ණයෙන්ම නාය ගිහිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම ගහගෙන ගිහිල්ලා තියෙනවා පහලට. ඉතින් ඇත්තටම සිද්ධ වුණ ජීවිත හානි ගැන නම් හරියටම විස්තරයක් දන්නේ නැහැ. කවුරුත් මේ හරියේ අහලා බැලුවා අපි කීප දෙනෙක්ගේ. ඉතින් ඒගොල්ලෝ නම් හරියට ගාන දන්නේ නැහැ තාම. ඉතින් අපි ප්‍රධාන පාරේ යනකොට බලා ගන්න පුළුවන් විශාලතම නායකීය තැන. එහෙම නැත්නම් මේ ගහගෙන ගිය තැනක් තමයි මෙන්න මෙතන. මෙතන පොඩි පන්සලක් එහෙමත් තියෙනවා. මේ ඔයෙන් එහා පැත්තේ කියන්නේ වතුරට අහුවෙලා තියෙන තැනින් එහා පැත්තේ. මෙතන හරියටම කියනවා නම් මීගහ කිව්ල කළු ගහ කඳුර කියලා තමයි මෙතනට කියන්නේ. ඉතින් කළු ගහ කඳුර කියන තැන තමයි මේ අපි ඉන්නේ. ඉතින් මේතන තමයි මේ විදිහට විශාල විනාශයක් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි මේ පාරේ ටිකක් අමාරුම තැන. මෙතන පාරේ කාපට් එක කැඩිලා මං හිතන්නේ මෙතන
ගොඩක් ලොකු වලක් එහෙමත් තියෙනවා. ඉක්මනින්ම මෙතන හදලා දායි. මෙතනට අවශ්‍ය කරන මැෂින් යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ වැඩ පටන් අරන් තියෙන්නේ. පාරවල් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම මේ වේගයෙන් සිද්ධ වෙනවා මේ පැත්තේ. අපි හිතුවට වඩා ඉක්මනට මේගොල්ලෝ යොසුලුව වැඩ කටයුතු කරනවා. ඉතින් මේ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ගම්මාන සෑහින්ද ඈතින් තියෙන නගරේ ඉඳලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලස ගන්න මේ වැඩ කටයුතු ඉක්මනට සිද්ධ වෙන එක සෑහින්ද වටිනවා. කළුගහ කඳුරින් ඉඳලා උඩට යනකොට පාරේ විදිහටම ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තාමත් මේ පාරේ වතුර දානවා. පාර දිගට ඊට අමතරව පාර දෙපැත්තේ පස් අයින් කරලා තියෙනවා ඩෝසර් වලින්. ඉතින් මේ විදිහට තමයි මේ ප්‍රදේශයේ තත්ත්වය මේ වෙනකොට. ඉතින් ට්‍රාන්ස්ෆෝමර්ස් තිබුණාට සෙන්ටර් කරන්ට් ගෙන්නේ නැහැ. ලයිට් කණු ඔක්කොම වගේ පාරට වැටලා තියෙන්නේ. ඉතින් මේ විදිහට උඩට යනකොටත් අපිට අර පහලින් තිබුණ නායකය තැන ඉඳලා උඩටම ඒ නායකයෙක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ පාරෙත් සුපුරුදු විදියටම පස්කන්දු වැටලා තියෙනවා ගොඩක්. මේ වෙනකොට ඒ ගොඩක් ඒවා ක්ලියර් කරලා වීල් එකකට හරි බයික් එකකට හරි යන්න පුළුවන් මට්ටමට හදලා තියෙනවා. මාරුවකින් කමට ඇවිල්ලා ඉතින් මේ කමට ලොකු හානියක් වෙලා නැහැ මේ වෙනකොට. ඉතින් මෙන්න මේ විදිහට ඒ පාරත් කිසිම ප්‍රශ්නයක් නැතුව එතනින් එහාට අපිට බලා ගන්න පුළුවන්. සමහර තැන්වල පාලම් එහෙම පොඩ්ඩක් අනතුරුදායක තත්ත්වයක් තිබිලා තියෙන. ඉතින් ඒවට පිළියම් අවශ්‍ය පිළියම් යොදලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ගොඩක් කට්ටිය මේ පාර වීඩියෝ එහෙම දැකලා ඇති. ගොඩක් කට්ටිය ට්‍රැවල් කරන්න ඇවිල්ලා තියෙනවා මේ ගමට.
ඊට අමතරව කැම්පින් කරන්න පුළුවන් මඩලසිම ලෝකාන්තය කියලා බලලා Google එකේ සර්ච් කරොත් එහෙම මෙතන ගොඩක් කට්ටිය අතට තියෙන කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ෆොටෝස් වීඩියෝස් එහෙමත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ කොහොම වුණත් මේ වෙනකොට මේ ගමේ තියෙන තත්ත්වය තමයි මේ ගමට නම් ලොකු හානියක් වෙලා නැහැ. මේ පාරවල් එහෙමත් ලොකු ඩැමේජ් එකක් වෙලා නැහැ. ගස් එහෙම වැටලා තිබිලා තියෙනවා. ඒවා අයින් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ පාර නම් ගොඩක් හොඳින් තියෙනවා. ඉතින් ඉස්සරහට වාට මේ පැත්තට එනවා නම් ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අර කාපේ කුඹුර ඕවා විකුණලා තියෙනවා. මෙන්න මෙතන තියෙන කැන්න වගේ. ඕකට තමයි කරවිල්ලන්නේ කියන්නේ. ගොඩබිම් මාර්ග වලින් ප්‍රවාහන කටයුතු අපහසු නිසා රෝහලට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ආදී ඔක්කොම අරගෙන ඉන්නේ ඉන්දියන් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වලින්. ඉතින් මේ අපි යනකොටත් මේ විදිහට ඒගොල්ලෝ මේ අවශ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරන බව බලා ගන්න පුළුවන් වුණා.
මේ ප්‍රදේශයේ ඉන්න ආගේ නෑදෑයෝ යාළුවෝ ඊට පස්සේ තවත් කට්ටිය ඉන්නවා නම් අඳුරන කට්ටිය ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න බැරි වෙලා හිටියා නම් ඔයාලට මේ ප්‍රදේශයේ සත්‍ය තත්ත්වය එහෙම නැත්නම් මේ වෙනකොට තියෙන තත්ත්වය කොහොමද කියලා ඔයාලට දැන් විස්තරයක් දැනගන්න පුළුවන් වෙන්නේ නැති මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලට ඉක්මනින්ම ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙයි දුරකථන මාර්ගයෙන්. මේ ගමට මේ වෙනකොට කරන්ට් එක සහ දුරකථන සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඉක්මනින්ම ඔයාලට ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න හැකියාව ලැබෙයි.